කොහොමද ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් අදත් මගේ පුංචි වීඩියෝ එක බලන්න ඔයාලට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ මගේ අවුරුදු වීඩියෝ එක මට ඒක ගේන ටිකක් පරක් වුණා. අවුරුදු දවස ඒ නැකච්චාරිට ටික අපි කොහොමද කරේ අපි ගත කරේ කොහොමද අවුරුදු දවස කියලා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මට වීඩියෝ එක ගේන්න ටිකක් පාරක් වුණා. අපි එහෙනම් කමන්නේ බලමු වීඩියෝ එක කොහොමද ඒ දවස් ගත වුනේ කියලා. ඉතින් අපේ නැකච්චාරිතය ඉදලා තිබුණේ උදේ වරුවට වෙන්න වගේනේ. කියන්නේ 9 ගානකට අවුරුදු 10ත් එක්ක ඊට පස්සේ ලිපගිනි මොලවන්න ඊට පස්සේ 12 ගානකට ආහාර අනුභවයේ ගනුදෙනු කිරීම ඒ ටික. ඉතින් ඒ නිසා මේ චාරිත්‍ර ටික කරගන්න ලේසි වුණා ඉක්මනට. උදේ මිටින් කරේ මිදුලතු ගාලා, ගෙවල් අතු ගාලා ඒ වැඩ ටික ඉවර කරලා ඉවර වෙලා බුදු පහන් තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බුදුරජාණන් වහන්සේටයි යසෝදරා මහතෙරණින් වහන්සේටයි මල් පහන් සොඳු දුම් ඒ සියලුම දේවල් පූජා කරලා ඒ වතාවත් ටික කරලා ඉවර වෙලා ඉතුරු චාරිත්‍ර වාර්ත ටිකට යොමු වෙන තමයි මේ ලෑස්තිය. මේ පහන තියෙන වෙලාව වෙනකොට අලුත් අවුරුද්ද උදා වෙලා තිබුණේ. ඉතින් මේ වෙලාවෙම පහන තියලා ගාත කියලා වතාවත් ටික ඉතින් අපි අලුත් අවුරුද්ද උදා වෙනවත් එක්කම සිදු කරා. ඊට පස්සේ ඊටු චාරිත්‍ර ටිකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මං අවුරුදු දවස්වල මං ගොඩාක් ආසම මේ අවුරුදු නැකත් චාරිත්‍ර ගෙදර කරන ඒ ටිකට. ඇත්තටම හරියම ඒක ලස්සනයි. හරියම නිකන් සිරියාවයි වගේ. එතකොට නිකන් පිරුණු ගතියක් වගේ මට දැනෙනවා එහෙම චාරිත්‍ර කරනකොට. මමත් ඒක ඉස්සර ඉඳලම පුරුදුනේ දැකලම. කියන්නේ අපේ අම්මගෙන් අපේ ගෙදර කරන දේවල් දැකලම තමයි මමත් ඒ දේවල් පුරුදුනේ. නැත්තම් කියලා දීලා නෙමෙයි. ඉතින් ඊට පස්සේ අරත්ම පොල් ගෙඩියක් අරගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ කිරි උතුරන වැඩේට ලෑස්ති වෙන්න. ඉතින් පොල් ගාලා කිරි මිරි කරලා ඒ දේවල් ටික ලෑස්ති කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් පොල් ටිකක් මම ගාගත්තා. ඔයාලට මෙතන පේනවා ඇති මේ මගේ කටින් බෝඩ් එක ඒක කළු වෙලා තියෙන්නේ. මුකුත් වැරදි විදිහට ඔයාලා හිතන්න එපා. මම ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්මනේ මගේ 13 වෙනිදා වීඩියෝ එක. ඒකේ තිබ්බා මේ බටු මෝජු ඕඩර් එකක් අපිට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ බටු මෝජු ඕඩර් එක හදන්න ඒ බටු කපල තමයි ඒ කහට වගේ තියෙන්නේ. අනිත් එක තමයි මේක පරණ කටින් බෝඩ් එකක්. ඒකේ තමයි කොහොමත් මේ බටු වගේ දේවල් ගොඩක් කපන්නේ. ඕඩර්ස් වලට එන්නේ ඔකට ලොකුවට එනවනේ. ගොඩක් ලොකු පරිමාණෙන්. ඒ වෙලාවට ඉතින් මේ වගේ පරණ බෝඩ් එකක් තියාගත්තාම ලේසි. නැත්තම් ගොඩක් කහට ගෑවෙනවා. ඒ නිසා මම ඒක කලින් ඔයාලට දැනුවත් කරේ. නැත්තම් ඔයාලා වැරදි වැටහීමක ඉඳී අපෝ බෝඩ් එකේ හැටි කියලා. ඒ හින්දා ඉතින් ඊට පස්සේ පොල් ටිකක් ගාලා ඉවරයි. දැන් කිරිමිරි කරන ගමන් ඉන්නේ. දැන් කිරි උතුරන්න ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් මම අහලා තියෙනවා මේ කිරි උතුරනකොට මේ පොල් කිරි බෙන්ඩ කරන්න හොඳ නෑ කියලා. ඒකේ සත්‍ය අසත්‍යතාවය නම් දන්නේ නෑ මම. ඒත් මම ඒක කරලා බැලුවා. ඒ කියන්නේ මම අතින්ම පොල් ටික මිරි කළා කිරි උතුරන්න ගත්තා. මට හිතුන විදිහට එක හොඳ ඇති කියලා හිතලා මම එහෙම කරා. සාමාන්‍ය මොකක් හරි එතන ගැප් වෙච්ච දෙයක් ශක්තියක් ඇති කියලා හිතුණා මට. ඉතින් ඒ හින්දා කිරි ටික මීරි කළා මෙන්න මේ විදිහට නැවුම් කලයකට කිරි ටික දාගත්තා. ඉතින් මම උතුරන කිරි මුට්ටියත් ලොකුවට ගත්තේ නෑ. පොඩි කිරි මුට්ටියක් තමයි ගත්තේ. මොකද ලොකු මුට්ටියක් ගන්න අපි මේ දාන කිරි ප්‍රමාණය වැඩි වෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් කිරි උතුරන්න වගේ නම් කිරි මුට්ටිය 4න් 3ක්වත් කිරි තියෙන්න ඕනේ. පොල් කිරි. ඒ හින්දා මම පොඩි මුට්ටියක් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට කිරි ටිකත් ලෑස්ති කරගෙන දැන් කිරි උතුරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ දේත් ලෑස්ති කරගන්න කමං මම අනිත් දේවල් ටික ලෑස්ති කරගත්තා. ඒ කියන්නේ
ආහාර අනුභවයෙන් නැගතට අපි කෑම මේසෙන් මම හස්බන්ඩ්යි ලොකු පුතාටයි ලෑස්ති කරන්න කියලා මම ලෑස්ති වුණා කිරිබත් හදන වැඩේ ලෑස්ති කරලා තියන්න කියලා. ඉතින් මේ විදිහට මම කලින් දවසේ මගේ පෝරණේ ගාව එතන ලස්සනට අස් කරගෙන තිබ්බේ. මේක ගොම ගාන ලිපක් නෙවෙයි මට තියෙන්නේ. මේ සිමෙන්ති දාලා තියෙන්නේ. ඉතින් නැකත එනකන් කිරි උතුරන නැකත එනකන් මං අනිත් දේවල් ටික ලෑස්ති කරගත්තා. ඒ කියන්නේ කිරිබත් හදන්න රයිස් කුකර් එකේ තමයි මං කිරිබත් හදන්නේ. ඊට පස්සේ මේ හාල් ටිකක් මෙල්ල තියාගෙන එතකොට පොලොත් ගාගෙන මේ දේවල් කරලා ලෑස්ති කරගත්තාම අපිට තවත් කාලේ ඉතුරු වෙනවා. හරිම නිදහසේ සැහැල්ලුවෙන් අර ලොකු පීඩනයක් නැතුව මේ නැකත් වෙලාවට ලෑස්ති වෙන්න. ඉතින් දැන් මේ නැකත ඉතින් ආවල් ලිපගිනි මොලවන නැකත ඊට පස්සේ ඉතින් මම දැන් ලිපගිනි මොලවලා අපි කිරි උතුරන මුට්ටිය ලිපෙන් තියලා ඔන්න ඔය විදිහට ඉතින් ගෙදර හැමෝමත් එක්ක දැන් ලිපගිනි මොලවල කිරි ඉතිරෙනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඉතින් මම මේ කිරිමුට්ටිය ලිපේ තියලා වැන්දා. ඊට පස්සේ අපේ ගෙදර අනිත් අයටත් දැන් වඳින්න ඕනේ ලොපි චූටි බබාලට. ඉතින් එයාලා උස්සලා මම තිබ්බා එහෙනම් වඳින්න ඔයාලත් කියලා. ඉතින් දැන් හැමෝම බලන් ඉන්නේ කුස්සියට වෙලා කිරි ඉතිරෙන විදිහ. කිරි ඉතිරෙනකම් ඔන්න දැන් ඉතින් කිරි ඉතිරෙනවා. ඉතින් මේ වෙලාවේ හැමෝටම ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නැවුම් අලුත් අවුරුද්දක් වෙන්න කියලා. අපේ කිරි ඉතිරීම ඔන්න ඔය විදිහට තමයි එදා දවසේ සිද්ධ වුණේ. කිරි ඉතුරුනාට පස්සේ අර අපි කරනවනේ චාරිත්‍රාක් විදිහට ඒ ඉතිරෙන කිරි වලින් මුළු ගෙටම එතකොට ගේ වටේටම එහෙම ඉහිනවනේ. ඉතින් මම ඉතිරිච්ච කිරි වලින් ටිකක් දුන්නා හස්බන්ඩ් ගේ වටේටම ගේ ඇතුළේටයි ඉහින්නේ කියලා. ඒකත් ඉතින් හොඳයිනේ සුබ චාරිත්‍රාක් කියලා මම අහලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් ගේ හැම තැනටම මේ කිරි ටික ඔහොම ඉහාගෙන යනවා. ඉතින් යාගේ පස්සේ ඉතින් බබාලා ටිකත් යනවා මේ මොනවද මේ කරන්න කියලා බලන්න වෙන්නේ. ඊට පස්සේ ලෑස්ති වෙන්නේ කිරිබත් ටික හදන්න. මම කලින් ඔක්කොම ලැහැත්ති කරලානේ තිබ්බේ. මට ඒ හින්දා හරිම ලේසි කිරිබත් ටික හදාගන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ. කිරිබත් ටික මම හදන ගමන් අනිත් දේවල් කරගන්න කියලා කිව්වා මම පුතාට හිම. දැන් මේ ඇවිත් තියෙන්නේ ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකත. ඉතින් ඒ වෙලාවේ අපේ බබාලා තුන්දෙනාම ඉගෙන ගන්නවා. තුන්දෙනාටම මම කිව්වා ඔයාලගේ අධ්‍යාපන දේවල් පොත්පත්වල දේවල් කරන්න කියලා. ඒත් එක්කම හස්බන්ඩ් ගියා මේ පැලයක් හිටවන්න කියලා ගනුදෙනු කරන වෙලාවේ. ඊට පස්සේ ඒ දේවල් ඔක්කොම ඉවර වෙලා තමයි අපි අවසානයේ තමයි ආහාර අනුභවයට ලෑස්ති වෙන්නේ.
මේ තමයි අපේ අවුරුදු කෑම මේසේ. ඉතින් හරි පුංචිවට සරලව තමයි අවුරුදු මේසේ අපි ලෑස්ති කරගත්තේ. ඉතින් හැමෝම මේ දවසේ ලස්සන කෑම මේසයක් අවුරුදු මේසයක් ඇවිලි හැමදේම ලෑස්ති කරගන්න ඇති. ඉතින් හැමදාම වගේ අපේ අවුරුදු මේසේ ඉඳුල් කරන්න හස්බන්ඩ් ගෙදර හිටියා මේ තාක් වෙනකන්. ඉතින් හැමෝටම නැකතට හස්බන්ඩ් කිරිබත් කෑල්ලක් කවලා ඊට පස්සේ අපි පොල් තෙල් ගාලා එයායි කකුල් දෙක අල්ලලා වැඳලා බුලත් අතක් දීලා ඒ චාරිත්‍ර වාර්ත ටික අපි 5 දෙනාම කරා. ඊට පස්සේ තමයි අපි අපේ කෑම මේසේ වාඩි වෙලා හැමෝම කිරිබත් කෑවේ. ඉතින් ඔන්නෝම තමයි අපේ අලුත් අවුරුදු දවස ගත වුණේ. ඉතින් හරිම සන්තෝෂෙන් අලුත් අවුරුදු දවස ගත වුණා. ඉතින් අවුරුදු මේ කරන්න අමාරුයි මේ සැරේ අවුරුදු නෑ ඔහොම කී ඉන්නවට වැඩිය මේ වගේ පුංචිවට සරලව අපිට පුළුවන් උපරිමයෙන් හැකි විදිහට දරුවොත් එක්ක පුංචිවට අවුරුදු සමරන එක නම් ඇත්තටම හොඳයි. එතකොට ඒක දරුවන්ටත් ආදර්ශයක්. ඉතින් මේ වගේ අපේ අවුරුදු දවස එදා හරිම ලස්සනට ගත වුණා. ඉතින් ඔයාලගෙත් මම අවුරුදු වීඩියෝ හැම එකක්ම බැලුවා. මගේ යාළුවන්ගේ සමහර බලපු නැති ඒවාත් ඇති. මම ඒවත් ඉදිරියට බලන්නම්. මගේ වීඩියෝ එක ගේන්නත් ඉතින් චුට්ටක් පරක් වුණා. ඉතින් ඔයාලට වෙලාවක් තියෙන වෙලාවක මගේ මේ පුංචි අවුරුදු වීඩියෝ එකත් බලන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.